උම්රෝවාසීගේ ආංශ පූජා ප්‍රතිපත්ති පූජාවන් විදීමට සූසු අපභාග්‍යව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසා ප්‍රථම කොටාග්‍රව සුසුද්ධ බුද්ධ පූජා බවත්වාන්තුරු වස්තාර් පුද්ගල මහා සංඝරත්නය දෙසා සාංගික වශයෙන් දානේ පූජා කිරීමෙන් ලබන ලද කුසලාන් සංසධර්මයන් හේතු කොටගෙන මේ ජාති පටන් නිවන් දක්නා ජාති දක්වා නරකාදී සතර පායෝපත්ති දුක්ඛයකට සියම්ම කාලයකවත් නොපමින චාතුර්මාරාජිකාදී සදිව්‍ය ලෝකයන් ඉපදසිකු සදිව්‍ය ශ්‍රී සර්ව සම්පත් වලදා නැවත මතුමෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දගදන් දීපනාසා පැතු යම් බෝධියකින් උතුම් මානිවන් සම්පත් ලැබීමට මීට වසර දෙකකට මත්තෙන් පරලෝසපත් අනුසා ලක්මිනී මාතර ආරච්චි මාත්මිය ප්‍රදාන සියලු මියගිය ඥාතීන්ට දෙවියන්ට සරත් විජය මාතා ආරච්චි මැතිතුමා ප්‍රදාන දියණිවරුන් කුම්පල ඇතුළු අපේම දෙනාටම මේ පින් හේතු වේවා වාසනාව වේවා තම තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සමුද වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් වේතු. විශේෂයෙන් අපේ අංශා මහත්මියගේ සරත් මහත්මයාගේ පවුලේ බොහොම සහෝදරත්වයෙන් ඇසුරු කරන අනුශාසකවරයා හැටියට කටයුතු කරන ශාස්ත්‍රපති පඬිත් අපේ කැටියපේ අනුසාර පඬිත් හාමුදුරන් වහන්සේ බොහොම සත්පුරුෂ හාමුදුරුවෝ නම. උන්වහන්සේ අපි බොහොම ළඟින් ඇසුරු නිසුරු කරනවා. ඉතින් උන්වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයේ ඇතිව සරත් මහත්මයාත් එකතු වෙලා විහාරස්ථානයක් තුල මේ විදියට මහා පින්කමක් සිදු කිරීම බොහොම වටිනවා. මොකද අපේ ජීවිතය තුළ කල්යාණ මිත්‍ර අය අපේ ජීවිතයේ අමතක නොවන චරිත අතේ ඇඟිලි ගන්නත් වඩා අඩුවෙන් තමයි තියෙන්නේ. ඒ වගේ පරිසරයක් තුළ අනුසා ලක්මිනී මාතාරාචි මැතිණිය බොහොම සත්පුරුෂ කෙනෙක්, බොහොම ගුණවත් කෙනෙක්. පූජනීය මහා සංඝරත්නයේ බොහොම සමීපව බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කර කෙනෙක්. ඉතින් අපටත් එතුමිය ඇසුරු කරන්නට ලැබුණා. ඉතින් විශේෂයෙන්ම අනුසා මහත්මිය අපේ නායක හාමුදුරුවෝ මතක් කර වගේම ප්‍රංශයට අපි වඩින වෙලාවල් තුලදී බොහෝම ගොඩක් උදව් උපකාර කරන කෙනෙක්. සමහර වෙලාවට පිට රටවල් වලට ගියාම අපේ සිංහල බෞද්ධ අය සමහර වෙලාවට අඳුරන්නේ නැති ගානට ඉන්නව ගොඩක්. සමහර වෙලාවට ඉන්දියන් අය වගේ පේන්න ඉන්න අවස්ථා තියෙනවා. නමුත් අනුසා මහත්මිය නිරතුරුවම සැදී පැහැදී සිටියා ලංකාවේ ඉඳලා ප්‍රංශයට කවුරු හරි හාමුදුරුවෝ නමක් වඩිනවා නම් උන්වහන්සේලාට දානේ පූජා කරන්නට, උන්වහන්සේලාට අවශ්‍ය කරන පුද පරිස්කාර පූජා කරන්නට, උන්වහන්සේලාට ඒ ප්‍රංශයේ රටේ විවිධ ස්ථානයන් නරඹන්නට එක යන්නට මෙන්න මේ ආදී වශයෙන් බොහොම වටින කියන ගුණධර්ම රාශියක්ගෙන් පිරිපුන් කෙනෙක් තමයි අනුසා මහත්මිය. සමහර වෙලාවට අපේ ජීවිතය තුළ ඇසුරු කරන අය කෙනෙක් මිය පරලොව ගියාම සමහර වෙලාවට අපි කල්පනා කරනවා එයා නැතුණ එක හොඳයි කියලා හිතනවා. මොකද එයා ජීවත් වෙලා හිටියේ නම් සමාජයට පිළිලයක්, සමාජයට හානියක්. ඒ වගේ චරිත අපේ ජීවිතය තුළ ඕනතරම් හම් වෙලා තිබෙනවා. නමුත් අනුසා මහත්මිය හොරු අරගෙන ගියා වගේ අපිට තාමත් විශ්වාස කරන්න බෑ එතුමිය අපි බලාපොරොත්තු නොවන වෙලාවක පරලෝසපත් වන්ට යෙදුනේ. හැබැයි අපිට මේ වෙලාවේ පැහැදිලි වෙනවා එතුමාට දැනෙන්නට ඇති ඉක්මනින්ම මේ මනුෂ්‍ය ජීවිතයෙන් නිමා කරලා තවත් ආත්ම භාවයකට ගමන් කරන්නට වෙයි කියන හැඟීම. ඒ නිසා එතුමිය ජීවත් වෙච්ච පුංචි කාලය තුලදී බොහොම සත්පුරුෂ ජීවිතයක්. තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු කරලා ඒ හරිහම්බ කරන දේවල් තමන්ගේ දරුවන් වෙනුවෙන් පවුල වෙනුවෙන් වැය කර වගේම ඊළඟට එතුමිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ප්‍රංශය තුලත් ලංකාව තුලත් නිරතුරුවම පින්දහම් කරන්න තමයි වැඩිපුරම අනිත් අයට උදව් උපකාර කරන්න, අසරණ අයට දරුවන්ට උදව් උපකාර කරන්න තමයි වැඩිම වෙහසක් ගත්තේ. ඒ නිසා එතුමිය ජීවත් වුණ පුංචි කාලය තුලදී බොහොම අංග සම්පූර්ණ ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් අපටත් බොහොම ආදරේ එතුමිය. හැමදාම ලංකාවට ආවම සාංගික දානමය පින්කමක් සිද්ධ කරනවා. එතුමිය ජීවිතය තුළ විශේෂ ලක්ෂණයක් තමයි පින්කම් කරනකොට ඒ අවශ්‍ය කරන හැම බඩු බාහිර ආදියක්ම දානයට අවශ්‍ය කරන පින්කම් කෝප්පේ ඉඳලා හැන්දේ ගෑරුප්පේ ඉඳලා එතුමිය හැම දෙයක්ම සම්පාදනය කරගෙන යනවා. ප්‍රංශයේ ඉඳලා මෙරටට අරගෙන එනවා. ඒ නිවසේ දන් පහම් පූජා කරනකොට
ඒ හැම දෙයක්ම ඕම ලස්සනට පිරිසුදුව අලංකාරව සිද්ධ කරන්නට නිරතුරුවම කටයුතු කරනවා. ඒ නිසා බොහෝම හොඳින් පින්දහම් කරගත්ත කෙනෙක් අනුස මහත්මිය. අපේ ගෞතම පඬිත හාමුදුරන් වහන්සේ සමග දඹදිව වන්දනා කටයුතු සිද්ධ කරලා ඒ මහා පින්කම් කටයුතු සිද්ධ කරගත්තා. ලංකාවට එන හැම මොහොතකදීම පිනක් දහමක් කරගත්තා. එතුමියගේ ජීවිතය තුළදී කර නොගත්තා කියන පින්කමක් නැති තරම් විශේෂයෙන් අපේ අමරසාර පඬිත හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි බොහෝ පින්කම් කටයුතු එතුමියගේ ජීවිතය තුළ සිද්ධ කරගත්තා. ඒ බොහෝ අවස්ථාවලදී අපට සම්බන්ධ වෙන්නට ලැබුණා. ඉතින් බොහොම සමීපව ඇසුරු කරන්නට පුළුවන් වූ උපාසිකා මාතාවක් අපි කවුරුත් බලාපොරොත්තු නොවන වෙලාවේ පරලෝකසපත් උනේ. අපේ මාතරාරච්චි සරත් මහත්මයා මම හිතන්නේ මාසයකට වතාවක්වත් එතුමිය සිහිපත් කරනවා. අපි දැක්ක පහුගිය කාලේ එතුමා ගුවන් යානයක ගමන් කරනවා නම් අනුස නෝනගේ ෆොටෝ එකක් තියලා හැමදාම අනුස්මරණය කරනවා. ගුවන් යානාවේ ගියත් එතුමිය සිහිපත් කරලා ආස්පින් අනුමෝදන් කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් බොහෝම හොඳින් තමන්ගේ පෞල් ජීවිතය ගත කරලා බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් තමන්ගේ යුග ජීවිතය ගත කරලා දරුවන් වෙනුවෙන් කළ යුතුකම් කොටස ඉටු කරපු කෙනෙක් තමයි අනුස මහත්මිය. ඉතින් එතුමියගේ ගුණ වර්ණනා කරන්නට මේ වෙලාව නෙවෙයි. පූජනීය මහා සංඝ රත්නය බොහෝ දායක පින්වතුන් අපට ඉන්නවා. නමුත් කල්යාණ මිත්‍රත්වයෙන් හාමුදුරුවෝ තේරුම් අරගෙන හාමුදුරුවන්ට කළ යුතු යුතුකම් කොටස නොපරිහෙලා ඉටු කරන ආධාර උපකාර කරන බොහොම කල්යාණ මිත්‍රවරියක් තමයි අනුස මහත්මිය. ඒ නිසා සම්බුද්ධ ශාසනයේ ලොකු පාඩුවක් එතුමිය පරලෝසපත් වීම පිළිබඳව. නමුත් සරත් මහත්මයා දියණියන් කවුරුත් එක්ක එකතු වෙලා එතුමිය වෙනුවෙන් මේ විදියට මේ අවුරුදු දෙක පුරාවටම නොඑක ආකාරයේ පින්දහම් සිද්ධ කරගත්තා. අවුරුදු දෙකක් ගත වෙන මොහොතේදී අද විහාරස්ථානයේ කුලසාම විහාරස්ථානයේ අපේ නායක හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි මඟ පෙන්වීම යටතේ තමන්ගේ සමීපත හිත මිත්‍රාදීන් සම්බන්ධ කරගෙන උතුම් වූ සාංගික දානමය පින්කමක් සිද්ධ කරා. දින් සාංගික දානමය පින්කමේ තියෙන වටිනාකම බොහොම හොඳින් දැනගෙන මේ කටයුතු සිද්ධ කරේ. මේ නිසා පින්කමේ කිසිම අඩුවක් පාඩුවක් නැහැ. විශේෂයෙන්ම හාමුදුරන් වහන්සේලාට මේ කටයුතු දානමය පින්කම බොහොම උසස් ආකාරයෙන් සිද්ධ කරන්නට අවශ්‍ය සියලු දෙනාක්ම සම්පාදනය කරලා දීලා තියෙනවා. එහෙමනම් මේ රැස් කරගත්තු සියලුම කුසලානිසංස ධර්මයන් මීට වසර දෙකකට මත්තෙන් පරලෝසපත් වන්ට යෙදුණු අනුසා ලක්මිනී මාතරාචි මහත්මියට මෙතනියට අපි මේ පින් අනුමෝදන් කරනවා. එතුමිය ලබන ආත්මයක් පාසාම හොඳ දීර්ඝායු සම්පන්නිය ලැබිලා හොඳ මනුෂ්‍ය ජීවිත ලැබිලා අපිත් එක්ක තව තවත් පින් දහම් කටයුතු සිද්ධ කරගන්නට එතුමියගේ භවගාමී ජීවිතය සැපවත් කරගන්නට මේ උතුම් වූ සාංගිකම දානමය පින්කම තුලින් ජනිත කරගන්නට යෙදුණු සියලු කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම පරලෝසපත් වන්ට යෙදුණු දෙපරපුරේ ආදරණීය අම්මල තාත්තල මේ වෙලාවේ සිහිපත් කරලා ඕල්ගා ඩයස් වික්‍රමනායක ආදරණීය අම්මා, ලෙස්රී ඩයස් ආදරණීය තාත්තා, ඒ වගේම සරත් මහත්මයාගේ ආදරණීය අම්මයි තාත්තයි, හෙන්රි විජේ මාතරාජි පියාණන්, මල්ලිකා හින්දුමති ආදරණීය අම්මා ප්‍රදාන ඔබ පරපුරට සම්බන්ධ සියලුම මීගේ ඥාතීන්ටද මේ පින් අයිති වේවා. සුජීවත්ව වාසය කරන සරත් විජේ මාතරාජි මැතිතුමාට සඳුනි හිරුනි කාංචනා දීනිවරුන් තුම්පල ප්‍රදාන කොටගෙන මේ පින්කමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මේ සීල කටයුතු සංවිධානය කරන අපේ අමිතසාර පඬිත හාමුදුරුවෝ අපේ සුමන පඬිත හාමුදුරුවෝ ප්‍රදාන වැඩම කොට වදාළ අතිපූජනීය මහා සංඝ රත්නයටත් පින්කමට සහ සම්බන්ධ වුණු ලොකු කුඩා හැම කෙනෙකුටම මේ උතුම් වූ සාංගික දානමය පින්කමේ ආශිර්වාදය ඔබට ලැබේවා. අනුසා ලක්මිනී මහත්මිය ප්‍රදාන සියලුම මීගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව පිළිදැරි කරගෙන මේ හිස්ව තියෙන පෙම් වාදනය පිරිච්ච පෙම් වාදනයෙන් වත් කරලා පිරීලා ඉතිරිලා යන්න වගේ අනුසා ලක්මිනී මාතරාචි මහත්මිය පින් බලාපොරොත්තු වන ස්ථානයක සිටිනවා නම් මේ පින් අනුමෝදන් වේවා. එතුමියගේ භවගාමී ජීවිතය සැපවත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඉදම් මේ ඥාතීනං හෝතු කියන ගාථාව කියලා පෙන් වඩල පින් අනුමෝදන් කරන්න. යතාවානි මහා පූරා පරිපූර්ණ සාගරං ඒවමේනයිකෝ
ඉදකං වද්දං යතා නින්නම් පවට්ටති ඒවමේව ඊතෝ තින්නම් වේදානං උපගප්පති සිතං පතිතං වේයං සමිච්ඡතු සබ්බේ භූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසෝ තා. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරනවා අපේ අංශ නෝනගේ අවුරුදු දෙකක් පිරීම නිමිත්තෙන් සිද්ධ කරන්න ඉදිරි මේ උතුම් සාන්ත දානමය පින්කම බොහොම උසස් ආකාරයෙන් සිද්ධ කරගන්නට අපේ සම්භාවනීය නායක හාමුදුරන් වහන්සේලා ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයේ නුවරව වැඩම කළා. උන්වහන්සේලාටත් ඒ වගේම සරත් මහත්මයාට පවුලේ හැම දිනාටම මේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම සහසම්බන්ධ වෙලා අනුග්‍රහය දැක්වුවා. විශේෂයෙන් බොහොම විචිත්‍රව මේ දානශාලාව සකස් කරලා මේ කටයුතු සිද්ධ කරන්නට ලොකු ශක්තියක් ලබා දුන්නා. ගල්කිස්ස මහා හෝටලේ අපේ පබ්ලිස් මහත්මයා ප්‍රදාන ඒ කාර්ය මණ්ඩලයට ගල්කිස්ස මහා හෝටලේ ඒ සියලු දෙනාට මම මේ වෙලාවේ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් මේ සියලු කටයුතු වලට අනුශාසනා කරමින් කටයුතු කරන ශාස්ත්‍රපති පඬිත් අපේ ගැටියේ අනුසාර පඬිත් හාමුදුරුවෝ ප්‍රදාන පින්වත් ඔබ අපි හැම දිනාටම මේ පින්කමේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝාය සම්පන්නිය ලැබේවා. තව තවත් පින්දහම් කටයුතු සිද්ධ කරගෙන මේ සසර කතරෙන් ඈතරව ලබන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ උතුම් වූ දාන පාරමිතාව සාංගික දානමේ පින්කම ආශිර්වාදයක්ම වේවා. සිතක් සාන්තියක්ම සැනසෙල්ලක්ම වේවා. අවසාන වශයෙන් උතුම් වමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා සාදු 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 කියලා